Hello, මම අද උදේ මේ එයාපෝට් එකට ඇවිල්ලා. දැන් එයාපෝට් එකේ ඉඳන් ගෙදර යනවා මේ. කිසිම වැඩක් නැති වීඩියෝ එකක්. කමක් නැහැ බලාගෙන ඉන්න. මේ ඉන්නේ මෝඩේ බලා ගන්න. ලෙෆ්ට් ටර්න් එකක් ගන්න එක ලේන් එකක් තියෙනවා. රයිට් ටර්න් එකක් ගන්න තව ලේන් එකක් තියෙනවා. ඉතින් මැද්දට වෙලා ඉන්නේ සුපිරි මෝඩේ. එයා දන්නේ එයා යන්නේ වමටද දකුණටද කියලා. එයා දැන් ෆුල් ලේන් එකම බ්ලොක් කරගෙන මැද්දට වෙලා ඉන්නවා. ඉතින් එහෙම තමයි සාමාන්‍ය මෝඩේ ඩ්‍රයිව් කරන්නේ. ඉතින් ඔයාලා මෝඩේ වෙන්න එපා. ලස්සනට ඩ්‍රයිව් කරන්න. රයිට් එක හරිම ලස්සනයි. මම ගොඩක් එන්ජොයි කරන රයිඩ් එක. එයාපෝට් එකේ ඉඳන් ගෙදර යන රයිඩ් එක. වාහනයක් විකුණන්න දාලා තියෙනවා. Acura for sale. Nice car. ඉතින් මගේ ජර්නි එක ගැන කියනවා නම් මම මගේ ප්‍රයිවට් පයිලට් ලයිසන් එක කම්ප්ලීට් කරේ ලංකාවේ. කරලා තමයි ඇමරිකාවට ආවේ. ඇමරිකාවේදී මාස 10ක් වගේ අතරත මම මගේ ඉන්ස්ට්‍රුමන්ට් රේටින් එකයි කමර්ෂල් මල්ටි එන්ජින් ලයිසන් එකයි කම්ප්ලීට් කරා. ඒකට ගිය මාස 10ක් වගේ කාලයක්. ඇත්තට මේ කාලේ අඩුයි මගේ ප්‍රයිවට් පයිලට් ලයිසන් එක කම්ප්ලීට් කරන්න මම ලංකාවේ ගත්ත කාලෙත් එක්ක බලද්දී. ෆ්ලයින් වලට ඉන්ට්‍රස්ට් ඉන්නවා නම් ඉතින් හරි ප්‍රෝග්‍රෑම් එකක් තෝරලා කරන්න. ගොඩක් කාලේ නාස්ති කරන්න එපා ෆ්ලයිට් ට්‍රේනින් එකට. මොකද ගොඩක් කල් ගන්නවා කියන්නේ ගොඩක් සල්ලි වියදම් වෙනවා. ඉතින් පුළුවන් තරම් ඉක්මනට ට්‍රේනින් එක ඉවර කරලා ලයිසන්ස් ටික ගන්න පුළුවන් තැනකින් කරගන්න. මොකද ඒවියේෂන් කියන්නේ තමගේ වයසත් එක්ක සෑහෙන්න කනෙක්ට් වෙච්ච ප්‍රොෆෙෂන් එකක්. ඉතින් එතකොට වයසින් කල් ගියොත් එහෙම සමහර විට ඔයාට එයාලා ඉන්න එකට ඇප්ලයි කරන්න තියෙන කාලය අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒකින් හැම වෙලෙම ෆ්ලයින් ස්කූල් එකක් තෝරගද්දී සහ තැනක් තෝරගන්නවා නම් ඉක්මනට තමගේ ට්‍රේනින් එක ඉවර කරලා ඒ මොකක්ද තමාට අවශ්‍ය ඒ කියන්නේ ෆයිනල් ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කියන එක ගැන හිතලා ඉක්මනට ට්‍රේනින් එක ඉවර කරගන්න පුළුවන් තැනක් හොයාගන්න සහ සේෆ්ටි මේන්ටෙනන්ස් හොඳ තැනක්. ඉතින් ඒක තමයි දෙන්න තියෙන ඇඩ්වයිස් එක. ඊට අමතරව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම දැක්ක මගේ කලින් වීඩියෝ එකත් කමෙන්ට් කරලා තියෙනවා. මට වෙලාවක් තිබ්බේ නැහැ. මම ඒකට definitely reply කරනවා. Thank you for watching and stay tuned. Thanks.